හායි හැමෝටම අද අපි මේ යනවා මේ දවස් 3 නිවාඩුවේ ට්‍රිප් එක. යන ගමන් මේ ඉන්නේ. ඇත්තටම කොහෙද යන්නේ ඉතින් අපි? අපි යන්නේ අද අලුත්ම තැනකට අඳගල වැල්ල කියලා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ? තිස්ස මහරාම කිලින්ද පාරේ හැංගිලා තියෙන ලස්සන බීච් එකකට තමයි මේ යන ගමන් ඉන්නේ දැන් හයිවේ එකේ. අපි දැන් මේ දක්ෂිණාධිවේගී මාර්ගයේ කොට්ටාව එන්ට්‍රන්ස් එකේ ඉඳලා මත්තල එක්සිට් එකට වෙනකන් අපි දැන් මේ විදියට යනවා. මේ යනකොට ඉතින් පාර පොඩ්ඩක් හදනවා. ඒක නිසා තමයි මේ අනිත් ට්‍රැක් එකේ යන්නේ අපි. කටි යන ට්‍රැක් එකේ අපි දැන් අනිත් පැත්තට යනවා. අපි දැන් මේ තිස්ස මහරාමයට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් මේ අඳගල වැල්ලට යන ගමන් තමයි අපි ඉන්නේ. මේ යනවත් එක්ක දැන් පහු වෙන්නේ තිස්ස වැව. ඔයාලට පේනවා ඇති තිස්ස වැව ජොගින් ට්‍රැක් එකකුත් එක්ක ලස්සනට තියෙනවා. දැන් ඔය වම් අත පැත්තෙන් පේන්නේ මහඇල. අද නිවාඩුවට අපු කට්ටිය ඇලේ හොඳට නානවා. ඔව් ඒක නිසා අපිට පාරේ යන්න බැරි තරමටත් සෙනඟ වැඩි. අපි මේ යන්නේ තිස්ස පන්සල පිටිපස්ස පාරේ. ඔයාලට පේනවා ඇති මේ අපි පහු කරලා යන්නේ තිස්ස පන්සල. දැන් මේ විදියට අපි ගිහිල්ලා කිරින්ද පාරට දාන්න තමයි මේ යන්නේ. දැන් ওই තිස්ස පන්සල පිටිපස්ස පාරෙන් ඇවිත් අපි කිරින්ද පාරට දැන් මේ දානවා. ඔයාලට පේනවා ඇති දිගටම වෙල්යායවල් තමයි ඉතින් මෙහෙ තියෙන්නේ. දැන් ඔයාලට පේන්නේ මේ යෝධ කණ්ඩිය වැව. යෝධ වැව කියන්නේ මේකට තමයි. හරි ලස්සනයි නේද? පාරේ යනකොට යෝධ වැව පේනවත් එක්ක. දැන් මේ අපි යෝධ වැව පහු කරගෙන කිරින්ද පාරේ යන ගමන් තියෙන්නේ. අපි හැබැයි ෂෝට් කට් එකකින් දැම්ම මොකද කිලෝමීටරයක් විතර දුර අඩු වෙනවා කියලා තියෙනවා යෝධ කණ්ඩියට හැරෙනකොට තියෙන ෂෝට් කට් එක. දැන් මේ අපි කිරින්ද පාරට යන ගමන් ඉන්නේ. මේ ෂෝට් කට් එකෙන් අයින් වෙලා දැන් මේ ආයෙත් මේන් රෝඩ් එකට දාන ගමන් තියෙන්නේ. දැන් අපි ඉන්නේ කිරින්දේ. ඔයාලට බලා ගන්න පුළුවන් තව ටිකක් දුර යනකොට කිරින්ද පන්සල තියෙනවා වම් අත පැත්තේ. විහාර මහදේවි ගොඩබැස්ස කිරින්ද විහාරයත් පහු කරගෙන අපි තව ඉස්සරහට යනවා. දැන් නම් අපි අඳගල වැල්ලට ගොඩක් ළඟයි. මේ යන පාර නම් ටිකක් දුෂ්කරයි. මේ පාරේ දිගටම ඇවිත් තුම්මන් හන්දියක් තියෙනවා. අපි එතනින් වමට හැරෙනවා.
අපිට මේ ගමන යන්න තියෙන්නේ පොල්වත්තක් මැදින් ඉස්සරහට. දැන් අපි හඳකල වැල්ලට ආවා. මෙතන මෝය කටහක්, ඒ කියන්නේ කුඹුක්කන් ඔය මුහුදට වැටෙන ස්ථානය තමයි මෙතන තියෙන්නේ. ඔයාලට කියන්න ඕනම දෙයක් තමයි කිරින්ද මුහුද භයානක තැනක්. මේ අඳකල වැල්ල කියන තැන නම් ස්වභාවික තටාකයක් වගේ හැදිලා තියෙන්නේ. ඒක නිසා මෙතන නානික ටිකක් ප්‍රවේශම්. ඒ වුණාට කිරින්ද මුහුදේ නාන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ. ඒත් හැබැයි අපි මෙතන හොඳට විනෝද වුණා. ඔයගොල්ලන්ට මේ වගේ තවත් අපේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා like කරලා තියාගන්න, bell icon එක click කරන්න, share පාරකුත් දාලා තියන්න. අපි අලුත් වීඩියෝ එකකින් මේ වගේ ඉස්සරහට හම්බෙමු. අදට සමු ගන්නවා.